හරි මචන්ලා ඕගොල්ලෝ මේ එකතු වෙන්නේ LK Hackers team එකේ 6 වෙනි Black Hat hacking වීඩියෝ එකත් එක්කයි. ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරනවා කොහොමද URL එක edit කරගන්නේ කියලා. මට මෙතනදී කියන්න බෑ මේ මොකද guideline තත්ත්ව නිසා මම ඒ නිසා URL එක edit කරගන්න කියලා මම සරල කියන්නම්. කියන්නේ හරිද? හරි මචන්ලා. එතකොට මම හිතනවා මම කලින් වීඩියෝස් වල මට මේක කියන්න බෑ පැහැදිලි කරලා මොකද මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපේ ඊළඟ වීඩියෝ එක අපි ඒකේ කතා කරනවා කොහොමද කෙනෙක්ගේ ෆොටෝ එකක් ගන්න කියලා. ඒ කියන්නේ හොරෙක්ගේ ෆොටෝ එකක් කොහොමද ගන්න කියලා. ඒකත් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඊට කලින් මේ වීඩියෝ එක බලන්න. මොකද මේ වීඩියෝ එකෙන් තමයි අපි URL එකක් එඩිට් කරගන්න විදිහ කියලා දෙන්නේ. හරිද මචං? හරි. හරි. එතකොට මේක තමයි tools එක. URL editor tool එක. හරිද? මට ගොඩක් දේවල් මෙතන කියන්න බෑ මොකද YouTube එකේ guideline තත් නිසා. හරිද මචංලා? හරි. මේක තමයි tool එක. ඉතින් මේ tool එකෙන් පුළුවන් ඔයගලන්ට URL එකක් edit කරගන්න පුළුවන්. හරිද? එතකොට මුලින්ම අපි ගිහිල්ලා මෙන්න මෙතන install guide terms කියන එක මෙන්න මේ කොටස මෙන්න මේ ටික ඔයගොල්ලෝ කොපියක් දාගන්න මෙන්න මේ විදිහට කොපියක් දාලා අපි යන්න terms එකට ගිහිල්ලා මම දාන පොඩ hackers keyboard එක. හරි. මම පොඩ්ඩක් හරි මේ ගානට zoom කරන්න ඒතර ඔයගොල්ලන්ට පේන්නේ නැති. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේක paste කරන්න මෙන්න මේ විදිහට paste කරලා ඔයගොල්ලෝ enter එකක් දෙන්න. මම පොඩ වීඩියෝ පොඩ ස්කිප් කරනවා. හරි මචන්ලා එතකොට ඔයගොල්ලෝ Python කියන පැකේජ් එක ඉන්ස්ටෝල් කරලා නැත්නම් කියන්නේ අලුතින් කෙනෙක් බලනවා නම් ඉන්ස්ටෝල් කරලා නැත්නම් මෙන්න මේ විදිහට එයි. මෙතන ඔයගොල්ලෝ simple y ගහලා enter කරන්න. මම හිතනවා මගේ playlist එකේ කලින් දෙක තුල ඉන්න කට්ටිය නම් අනිවාර්යෙන් දන්නවද කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. මේක තමයි අපේ tool එක. මෙතනදී ඔයගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ URL එක පේන්න ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගමුකෝ හොරෙක් කියලා. හරි. හොරාට අපේ URL එක පේන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ youtube.com කියලා තමයි හොරාට පේන්න ඕනේ. කියන්නේ YouTube එකට සම්බන්ධ වීඩියෝ එකක් වගේ තමයි හොරාට පේන්න ඕනේ. හරිද? ඒක තමයි අපි උදාහරණ. කැමති නම් ඔයගොල්ලන්ට Facebook ඒ වගේ social media ඕන name එක මෙතන දාන්න පුළුවන් මචං. හරිද? ඕන WhatsApp ඒ වගේ පුළුවන්. හරි. මම ඒක ගැන පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්න අපේ description එකේ දාලා තියන්නම් අපේ හොරෙක්ගේ කොහොමද ෆොටෝ එකක් ගන්න කියලා ඒ වීඩියෝ එකේ මම ගැඹුරින් මේ ගැන කතා කරනවා මචං. හරිද? මොකද මේක YouTube එකේ guideline වැඩි නිසා මට වැඩිපුර මෙතන පැහැදිලි කරලා දෙන්න බෑ. හරි මචංලා? හරි. එතකොට මෙතනදී පුළුවන් අපිට URL එක edit කරන්න. මම උදාහරණයක් ගන්නවා මෙතනදී YouTube එක උදාහරණ ගන්නම්කෝ. එතකොට මම ගහනවා YouTube එකේ domain එක තමයි www.youtube.com youtube.com කියලා ගහලා enter එකක් දෙන්න මචංලා. හරිද? enter එකක් දුන්නා පස්සේ මෙන්න මේ වගේ enter URL කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ කැමති කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මම මෙතනදී මට පැහැදිලි කරන්න අමාරුයි. හරි. මම මෙතන කියමුකෝ අපි දැන් මෙතනදී පාවිච්චි වෙන්න ඕනේ අපි දැන් ඇටැක් කියන්නේ අපේ හොරාට දෙන URL එකක් තියෙනවනේ. ඒ URL එක මෙතන දාන්න ඕන මචංලා. හරිද? ඒ URL මෙතන දාන්න ඕන. මම නිකන් හිතලා දාන්නකො URL එක. ඔයගොල්ලෝ කැමති නම් URL එක දාන්න. හරිද? මම මෙතනදී වීඩියෝ එක දිග්ගැස්සෙන්නේ නැති වෙන්න මම මෙතනදී උතර දාන්න URL එක දානවා YouTube කියලා ගහලා අපි හිතමු URL ගෙනවා කියන්නේ හිතලා දාන්න ඕනේ ඔයගොල්ලෝ. මම දානකම් 00647 වගේ පක්කාරි domain එක. හරිද? domain එක මම දැන් නිකන් මේව දාන නිකන් .com කියලා මෙන්න මේ විදිහට දානවා. දාලා enter එකක් දෙනවා. enter දුන්නා පස්සේ මෙන්න මේ විදිහට මචංලා URL එකට මේ වගේ mask එකක් වැටලා තියෙනවා. හරිද? මම ගැඹුරින් කතා කරන්න අපේ description එකේ තියෙන අපේ මේ වීඩියෝ එකේ මොකද මේකේ මට ගැඹුරින් කතා කරන්න බෑ මෙතනදී. හරිද මචං? හරි. ඊට පස්සේ URL එක encode කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ HTML mask එකක් දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මේවා ටික මෙතනදී ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මට මේක තමයි කියලා දෙන්න ඕනේ. ඔයගලන්ට මොකද අනිවාර්යෙන් අපේ attack එක කරද්දී අපිට URL එක edit කරගන්න ඉද ගැන අපි දැනගන්න ඕනේ. හරිද? නැත්තම් හොරාට අහු වෙනවා නිකම්ම. හොරා බලයි සාමාන්‍යයෙන් දන්න කෙනෙක් නම් කොහොමත් අහු වෙන්නේ නැහැ. මොකද දන්න කෙනෙක් අහු වෙන්නේ නැත්තේ එයා දන්නවා මෙන්න මේ වගේ domain එකක් එනවා නම් මෙහෙමයි කියලා. ඒතකොට URL එක edit කරගත්තොත් අපිට එතනදී මචංලා chance එක තියෙනවා
අහුවෙන්නේ නැති වෙන වැඩේ කරන්න. හරිද? ඒක නිසා මේකත් අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙනම් ඉතින් මට මේක තමයි කියලා දෙන්න ඕනේ. එහෙනම් ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් එකත් WhatsApp සහ ඕනම social media එක අපේ link එක share කරන්න මේ වීඩියෝ එකේ. එතකොට ඒ කට්ටියත් ඉගෙනගෙන ඒ කට්ටියත් අපේ channel එකට එකතු වෙයි. හරිද මචංලා? මට මේ දවස් ටිකේ වීඩියෝ දාන්න බැරුණා මොකද මම ජොබ් එකක් කර කර තමයි මේ වීඩියෝස් හදන්නේ. ඒක නිසා මට වීඩියෝස් දාන්න තත්ත්වයක් තිබ්බේ නැහැ මචංලා. මට වෙලාව තියෙන හැම වෙලාවෙම ඔයගොල්ලන්ට වීඩියෝ එක දානවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ YouTube එකේ අපේ channel එකත් එක්ක contact එකේ ඉන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට අපි දාපු ගම වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ නිසා notification එක අනිවාර්යෙන් all කරන්න bell icon එක click කරලා දෙන්න. හරි? හරි මචංලා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපි එන තවත් වැදගත් වීඩියෝ හමුවෙමු. අපි යන් එන 7 වෙනි වීඩියෝ. 7 වෙනි වීඩියෝ එක මචංලා description මම දාලා තියෙනවා link එක. ඒ link එක click කරලා ගිහිල්ලා බලන්න. කර්නල් එක ඇතුළටම රිංගලා පේලෝඩ් එක යවනවා හෙමින් සැරේ ප්‍රොටෝකෝල් බිඳලා රූට් ඇක්සස් ගන්නවා මම එන්ක්‍රිප්ෂන් කේත කඩන හැටි දන්නවා හැමදාම අපි තමයි සයිබර් අවකාශයේ රජවරු LK hackers අපි තමයි සයිබර් අවකාශයේ රජවරු LK hackers අපි තමයි සයිබර් අවකාශයේ රජවරු LK hackers